ආයිබෝවන් 2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට අදාළ සම්පූර්ණ තරඟ ගණන 31කි. එම තරඟ 31න් මේ වන විට තරඟ 20ක්ම පවත්වා අවසන්ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ තිබූ තරඟ බොහෝ ප්‍රමාණයක් වැස්සට සේදී ගියේ තරඟාවලියේ තරඟකාරීත්වයද හීන කරමින්ය. ඒ වගේම මේ වන විටත් අවසන් පූර්ව වටය සඳහා ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකානු වන කණ්ඩායම් සුසුකන් ලබා අවසන්. කෙසේ වෙතත් අවසන් පූර්ව වටයට සුසුකන් ලබන සිව්වෙනි කණ්ඩායම ලෙස ඉන්දියාව සහ නවසීලන්තය අතර දැඩි තරගයක් නිර්මාණය වී තිබෙනවා. මේ අතර තරගාවට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් අද පැවැත්වෙනවා. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි. ඒ වගේම මෙම තරගය ඉන්දියාවේදී පැවැත්වෙන බැවින් වර්ෂාවෙන් කිසිදු බාධාවක් සිදු නොවන නිසා සම්පූර්ණ තරගයක් නැරඹීමට අපට හැකි වෙනවා. මේ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයන් වලට චමරි අතපත්තු හට චෝදනා කිරීමට ක්‍රීඩා ප්‍රේක්ෂකයන් කටයුතු කර තිබුණා. වැඩි දුරටත් චෝදනා කරමින් ඔවුන් පවසා තිබුණේ චමරි අතපත්තුට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා ලෙසයි. කෙසේ වෙතත් මෙයට ප්‍රතිචාර දක්වා තිබූ චමරිද කියා තිබුණේ ප්‍රේක්ෂකයාගේ අදහසට එකඟ බවයි. බොහෝ විට 2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය චමරි අතපත්තුගේ අවසාන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වේවි. අලුත්ම තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.